අනන කන්න පුළුවන් මම මේක මටත් මේ දිනේ තමුසෙ නෑ නෑ අනේ යා දැනගන්න නෑ ඔයා බය නැතුව ඉන්නකෝ. කවුද අම්මේ කතා කරන්නේ? ලොකු අයගේ කතා අහගෙන ඉන්න නැතුව යන්න ගිහිල්ලා වැඩක් බලා ගන්න දෝ. මේ අර ආවද කොහෙද? මම ඔයාලට පස්සේ ගන්නම් බයි. අම්මෝ හරි මහන්සි. කන්න මොනවයි බෙදන්නකෝ. තාම මොකුත් හැදුවේ නෑ. එච්චර වෙලා මොන මගුලක් කරාද? දවසම ෆෝන් එකේ ඉන්නේ නැද්ද? තමුසේ දන්නේ නෑනේ මම මෙතන ගෙදෙට්ට වෙලා කරන වැඩ ටික. ඇයි තමුසේ නැගිට්ටේ මට ගහන්නද? අනන කන්න පුළුවන් මම මේක මටත් මේ දිනේ තමුසෙ අනියම කියලා කියන්නෙම ගිනියමක්. මොකද ඒ වගේ සම්බන්ධයක් නිසා ඔබ හැම වෙලාවෙම ඉන්නේ බයෙන් සහ නොරිස්සුම් ස්වභාවයකින්. ඒක ඔයාට විතරක් නෙමෙයි, ඔයාගේ පවුලට, ඒ වගේම ඔයාගේ දරුවන්ටත් ලොකු බලපෑමක් එල්ල කරනවා. යම් හේකින් දරුවෝ මේ ගැන දැනගත්තොත් එහෙම දරුවන්ට තමන්ගේ අම්මා එහෙම නැත්නම් තමන්ගේ තාත්තා ගැන වෛරයක්, හිරිකිතක් ඇති වෙනවා. ඒ වගේම දරුවෝ හිතන්නේ අම්මා නැත්නම් තාත්තා අපිට ආදරේ නැති හින්දා තමයි මෙහෙම කරන්න කියලා. ඔබේ දරුවාගේ අනාගතය ඔබ කරන කියන දේවල් මත වෙනස් වන බව ආදරණීය දෙමාපියෙක් විදියට ඔබ මතක තබාගත යුතුම කරුණක්. ඒ වගේම ඔබේ දරුවා වැඩිහිටියෙකු බවට පත් වෙනකොට අනියම් සම්බන්ධතාවයක් කියන එක ඔවුන්ට සාමාන්‍ය සිදුවීමක් බවට පත්වුවහොත් එවිට ඔබට කුමක් සිතේවිද? චරිත්ගිම්හාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා.